ඊශ්වර දෙවියන්ගේ වයිෆ් මම නතරින්නේ කවුද උදිතා අධිකාරි? මම යනවා අම්මලාගේ ගෙදර. A few moments later. උඹලට ඊශ්වර දෙයියෝ උනාට මගේ ගෑනිට ඒක අදාළම නැහැ. දැක්කනේ කට ඇරියා විතරයි ඔක්කොම විනාශයි. ඔයි ඔයි මගේ වයිෆ් දැක්කද තමුසේ මයි? තමුසේ කවුද ඔයිද? මම ඊශ්වර. what? යකෝ උදේ ඉඳලා අපේ ගෑණි අතුරුදහන් වෙලා ඔයිද? ඇපල් කනවද? ගණන් හදනවද ළමයි? කමන්නේ ඔයාලා ඇපල් කන්න. මම ගණන් හදන්නම්. අම්මට හුඩු මොකද්ද යකෝ ඒ A few moments later. මමගේ ප්‍රථමාධාර ආවා. නැගපන්. ඇන්තෝනියෝ මොකද කරන්නේ? බුද්ධදාස් මහත්තයා. මම හුරක් හකන දිහා බලන් හිටියේ. හකන එක බලලා ඇතිද ඇන්තෝනියෝ? අපිට මහත්තයාට වගේ අකේ පුරින්න කට්ටිය නැනේ. මොකද කරන්නේ? හද පැත්තේ යනවද? මහත්තයා ගානේ නම් හා. හරි. මම මේ වයිෆ් ගේ දිව්‍ය ලෝකෙට ටිකට් එකක් අරන් දෙන්න හදන්නේ. පොඩ්ඩක් බලහන් උඹලගේ වයිෆ්ලාත් ගෙදර ආවද කියලා. ඊශ්වර දෙවියන්ගේ වයිෆ් මාලා හත්ති ඉන්නයිනේ ඔය පොඩ දන්නේ නැද්ද? දාම් වෙනවා ඩූම් වෙනවා. One eternity later. 3 hours later. ගයිස් අද මුන්න බේරේ වැවෙන් බේරගෙන මුන්ගේ ගාල් වලට දක්කන්න යන ගමන්. හලෝ බඩ්ඩි. කොළඹ ගිහින් අපි ගෙදර යන ගමන්. ඉතින් අහනවා මාමේ. නැන්දා ඊයේ රෑ කීයට විතරද ලොලිපොප් ඉල්ලුවේ කියලා. දලාලි මේ පාන් එකේ වේයෝයි කුඹියෝයි පිරලා කොහොමද මේවා කන්නේ? මහත්තයා වේයෝයි කුඹියෝයි එක පාන් කන්න බෑ තමයි. හොද්දක් වගේ හදාගන්න. කරනකොට කිලෝමීටර් 5ක් දුවන කැලරි පිච්චෙනවා. කවුද යකෝ? තප්පර 15ට කිලෝමීටර් 5ක් දුවන එක. මේ ඕෂාන් කොළුව එක්ක කෙසෙල් ගස් පරිස්සම් කරගන්නම් බෑනේ. ඔක්කොගෙම හිල්. ඔය මොකද්ද ඔය කරන්නේ? ඔයාගේ රෑ කෑම එක රත් කරනවා. ඒක තමයි මාළු සුවඳක් ආවේ. මෙතුම් කියන එක හින වලත්තිය නේද? ඔව් අනේ. මගේ මල්ලිවත් එදා හැපුවා. අර පසිදු කියන එක මගෙන් අහනවා අද රැට මොනව හරි කරමුද කියලා මේ තරුණ පරම්පරාවට උපදේශයක් දෙන්නකෝ. යෝ ආයෙත් අහලා ජීවිතේ විඳින්න නම් ඉස්සෙල්ලම ඔතන ඉගෙන ගනි. නැත්තම් හැමදාම දුකෙන්. ඕකේ. අම්බා. ඔයා මොකද කරන්නේ? මාමා මේ අඩු වයසෙන් බැඳ අපේ දෙමව්පියන්ගේ ඉස්කෝලේ ඇඳුම් සෝදනවා.